අම්මලට හිතෙන ඇති නියම බණ ටික. දරුවන්ට කියා ගන්න බැරුව හිටියේ. දරුවන්ට නම් හරියටම හරියනවා. දරුවන්ට විතරක් නෙවෙයි. ওই දරුවෝ පිළිවෙල ඉගෙන ගත්තේ කාගෙන්ද? දෙමව්පියන්ගෙන් නේ. ඒතර අම්මලා තාත්තලා පිළිවෙලක් වෙන්න ඕනේ. විශේෂයෙන් අම්මලා. ඔය වැඩකට නැතිව ගෙවල් වල පුරව ගන්නෙම කවුද? අම්මලම තමයි. ගොඩක් වෙලාවට හොඳද? දැන් මෙතන ඉන්නවද සීට්ටු දාපු නැති අම්මලා? නෑ වැරද්දක් නෑ. මං කියන එක වැරදි කියනා නෙවෙයි. සීට්ටු දාලා තියනා නේ. ඔකේ තියෙන වැරද්ද මොකක්ද දන්නවද? කමන්නේ නෑ. දැන් හිතන්නකෝ අම්මලා 10ක් 12ක් ගමේ එකතු වෙලා සීට්ටුවක් දානවා. මොකටද? ගෙදරට අවශ්‍ය මොනවා හරි ගන්න. කමන්නේ නෑ. හිතන්නකෝ අවශ්‍ය මොනවා හරි ගන්න තැනකට ගිහිල්ලා පළවෙනි සීට්ටුව දානවා. ප්‍රශ්නේ තියෙන්නේ ඕකේ නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ දෙවණියට දාන සීට්ටුවේ නේ. පළවෙනි එක දැම්ම කියමුකෝ අවශ්‍යතාවයකට. එතනම දැන් ඒ ගෙදර අක්ක ඕපන් කරනවා දෙවෙනි සීට්ටුව. කියනවා අර 12 දෙනාටම. ඔය 12 දෙනාම දෙවෙනි සීට්ටුවට යනවද නැන්ද? යනවා. ඇයි දෙවෙනි එකට යන්නේ? අම්මලට හිතනවා නිකන් ගමේ කොන් වෙයිද දන්නෙත් නෑ නේ. එහෙම හිතනවද දන්නෙත් නෑ. දෙවෙනි එකට යනවා. ඇයි ඒ දෙවෙනි එකට යන්නේ? අවශ්‍යතාවයට නෙවෙයි. නේ ගිහිල්ලා සීට්ටු ගිහිල්ලා අර පුරව ගන්නවා ගෙවල් වල බඩු මුට්ටු බලන්නකෝ මේ මං හිතන්නේ ලංකාවේ විතරයි සාලේ මැද වීදුරු කබඩ් එකේ කෝප පිඟන් තියෙන්නේ නේ. හරිද? වෙන කිසිම රටක නෑ සාමාන්‍යයෙන්. කෝප පිඟන් තියෙන්න ඕනේ කුස්සියේනේ. කෝප පිඟන් තියෙන්න ඕනේ කෑම කාමරේනේ. ලංකාවේ තියෙන අර සාලේ මැද තියෙන වීදුරු කබඩ් එකේ උඩ ඉඳන් යටට පුරවලා තියෙනවා. තිබ්බත් කමක් නෑ කියමුකෝ පාවිච්චි කරනවා නම් නේ. හිතන්න ගෙදර ඉන්නේ 4 දෙනයි. තියෙනවා කෝප 400ක් විතර. තේ බොන්න පාවිච්චි කරන්නේ හොඳම කෝප 4ද ජරාම කෝප 4ද? හිතන්නකෝ අර කබඩ් එකේ තියෙන කොච්චර ලස්සන හොඳ කෝප්ප ඕනේ තරම් තියෙනවා. ගෙදර තියෙන ජරාම කෝප්ප 4 තේ බොනවා. අච්චර හොඳ කෝප්ප කබඩ් එකේ. උණු වතුර බෝතලේ පියන ගලවලා අරගෙන ඒකේ තේ බොනවා. ඉතින් හිතන්නකෝ අපේ පිළියෙලනේ. අර කබඩ් එකේ උඩ ඉඳන් යටට ඕනේ තරම් ලස්සන පිඟන් තියෙනවා. අච්චර පිඟන් කබඩ් එකේ තියෙදි කොරහට බෙදාගෙන බත් කනවා. නේ. ඒතර හිතන්නකෝ අපේ පිළියෙල තිබ්බත් කමක් නැහැ පාවිච්චි කරනවා නම්. අංක එක මතක තියාගන්න අනවශ්‍ය දේවල් පුරව ගන්න එපා ගෙදර නේ. අවශ්‍ය දේ ගෙනල්ලා පාවිච්චි කරන්න ඒකත්. තේරෙනවද කියන එක? අම්මලා කුස්සිය පිළිවෙලට තියාගන්න. කුළුබඩු බෝතල් තියනවානේ. අර කෑලි මිරිස් කුඩු දානේවා. අන්තිමට කවද්ද ඔක අස් කළ හේතුවේ? ජීවිතේට ගෙදරක හේදෙන්නේ නැති ඒවා. ඕවනේ. ඇයි මිරිස් කුඩු ටික අඩු වෙච්ච ගමන් පුරවනවා. අද ගිහිල්ලා හරියට බැලුවොත් පරම්පරා දෙකකට කලින් දාපු මිරිස් කුඩු සමහරට යටමඩිය ඇති නේ. හරි කුළුබඩු බෝතලේ අස් කරන්නේ නැහැ. අඩු වෙන්න පුරවනවා. ඒ කුළුබඩු බෝතලේ පිට බලන්නකො කොච්චර කුණු තියනවද කියලා. පිළිවෙලකට තියාගන්න. කුස්සියේ නීතිය පොදුයි. නීතිය කියලා කියන්නේ බය වෙන්න ඕන එකක් නෙවෙයි. නීතිය කියන්නේ අවනත වෙන්න ඕන එකක්. තේරෙනවද කියන එක? ඒතර කුස්සියේ නීතියට ගෙදර අය අවනත වෙන්න ඕනේ. අම්මා ඒ නීතිය ගෙදරට ආදර්ශමත් කරන්න ඕනේ. අම්මා ගෙදර නීතියක් තියෙන කුස්සියේ නීතිය පිහිය ගත්තොත් ගත්ත තැන තියන්න ඕනේ. හැන්ද ගත්තොත් ගත්ත තැන තියන්න ඕනේ. කන බත් පිඟාන ගත්ත මේක හොදලා තියන්න ඕනේ. වතුර එක බොන්න කලින් විතරක් නෙවෙයි කෝප්පේ හොදන්නේ. වතුර ටික බීලත් කෝප්පේ හොදලා මෙතන මෙහෙම තියන්න ඕනේ. ඒ නීතිය ගෙදර පොදු වෙන්න ඕනේ. ගෙදර හැමෝම මේකට අවනත වෙන්න ඕනේ. කුස්සිය පිළිවෙලට තියාගන්න. නැත්තම් උයන බත් ටික නිදහසේ කන්න පුළුවන්ද? බෑ. බත් ටික කනකොට මතක් වෙනවා තාම කුසිය අතු ගාලා නැහැ. කාපු ගමන් අතු ගන්න ඕනේ. මතක් වෙනවා. නිදහසේ කන්න නැහැ. කනකොට මතක් වෙනවා. ව්‍යංජන ටික හදපු කපපු එළවලු ටිකේ කුණු ටික තාම සිංක් එකේ නේ. කාපු ගමන් ගිහින් අස් කරන්න ඕනේ. කන ටික නිදහසේ කන්න නැහැ. කුස්සිය අස් කළා නැහැ. අර හට්ටි ටික තාම පෙඟෙනවා නේ. හරිද? හට්ටි ටික හොදන්න ඕනේ. නිදහසේ කන්න නැහැ. ඒ නිසා බත් ටික කනකොට උයල ඉවර වෙනකොට කුස්සිය පිළිවෙලට තියෙන්න ඕනේ. කුස්සිය හරි ලස්සනට පිළිවෙලට තියාගන්න. තේරෙනවද කියන එක? එහෙම පිළිවෙලට තියලා හෙට විතරක් මං කියනවට කරන්න. හෙට විතරක් ගිහිල්ලා හෙට උදේ කුස්සිය ලස්සනට අස් කරලා නේ හොදලා පිරිසිදු කරලා පිහිය තියෙන තැන මෙතන කියන නීතිය හදාගන්න. හැන්ද තියෙන තැන මෙතන කියන නීතිය. පිඟාන මෙතන ඒ නීතිය හදාගෙන හෙට හැමදේම පිළිවෙලට කරන්න. නේ එළවලු ටික කපලා ඉවරෙච්චාම ඊට අස් කරන්න. නේ බත් ටික බෙදාගෙන කනකොට සේරම අස් කරලා ඉවරලා බත් ටික කන්න. ඒ දැනෙන නිදහස නේ ඒක විඳින්න. තේරෙනවද කියන එක? පිළිවෙලක් ඇති ජීවිතයක තියෙන නිදහස විඳින්න.